හරි. ද්විපද ප්‍රසාරණයේ සූත්‍ර ලියන විදිය මම චුට්ටක් කියලා දෙන්නම්. ඔයා හිතන්න මෙහෙම තියෙනවා a ධන x ගේ n වෙනි බලය. මේක මම ඉස්සර සූත්‍රය ලියලා ඊට පස්සේ මම පැහැදිලි කරන්න මොකද්ද තියෙන්නේ. හරි. සිග්මා r සමාන බිඳුවේ ඉඳන් n දක්වා ncr a n ඍණ r xr. හරිද? දැන් මේ r කියන්නේ මොකද්ද? r කියන්නේ අපි මේකට දාන පදේ. ඔයා හිතන්න මෙහෙම. අපි මේකට මෙන්න මේක මෙන්න මේ a ධන x n කියන එක n වෙනි බලන්න. මේක එක වෙන්න පුළුවන් දෙක වෙන්න පුළුවන්. n කියන එක අපිට වෙනස් කර කර ලියන්න ඕනේ. ඒක තමයි මේ r කියන්නේ සාධාරණ පදේ. n කියන්නේ යාළ අපිට දීලා තියෙන ගාන. අපි r කියන ගන්නේ සාධාරණ පදයක්. ඒක r සමානයි බිඳුවෙන් දක්වා. ඒ කියන්නේ මොකද? මේ r කියන එක බිඳුවේ ඉඳන් n දක්වාම යන්න ඕනේ. r සමාන වෙනවා බිඳුවේ ඉඳන් n දක්වාම. ඕක තමයි කියන්නේ. සාධාරණ පදේ. ncr මේ පළවෙනි පදයේ තියෙන එකට n ඍණ r. n ඍණ r xr. මෙන්න මේකේ n මේ සාධාරණ පදේ අඩු කරනවා. r. මෙතන සාධාරණ පදේ දෙකයි n ඍණ දෙකයි. මේක හිතන්නකෝ. මේක 3යි මේක r සමානයි 1යි කියලා. එතකොට nc n කියන්නේ 3යි c 1 a n කියන්නේ 3 ඍණ 1 x 1. මෙන්න මේකේ එකතුවෙන් අනිවාර්යයෙන්ම මෙන්න මේ උඩ තියෙන පදේ හැදෙන්න ඕනේ. n ඍණ r මේ r ට මේ r කපලා යනවා. එතකොට n ඍණ r කියන්නේ n. මේ සාධාරණ එක ලියන්නේ මෙන්න මෙහෙම. ඔය සාධාරණ එක ලියන්නේ මෙහෙම. ඔයාලට ගණන් කරද්දී මේක තේරෙනවා. මොකද්ද මම මේ කියන්නේ කියලා. දැනට මතක තියාගන්න මෙන්න මෙහෙම. a ධන xn ගේ කියන්නේ සිග්මා r සමාන බිඳුව n දක්වා ncr a n ඍණ r xr. මේක මෙහෙම තිබ්බා කියන්නකෝ. x ධන a ගේ n ඕක දැන් ඕක කවුරුත් කියලා දෙන්නේ මේක විතර නිකන් දෙන්නේ. ඔයාට ඒක ප්‍රශ්නයක් වෙන්නේ r සමාන බිඳුවයි ncr පළවෙනි පදයට x n ඍණ r a r. මේක මාරු වුණාට ප්‍රශ්නයක් නැහැ. මෙන්න මෙහෙම ආවම මේ චුට්ටක් කාර්දරයි ගන්න හදන x නේ තියෙන්නේ. x වලට පුළුවන් තරම් මේ තනි පදේ ආදේශ කරගන්න තරමට හොඳයි. ඒකයි මෙන්න මේක මේ දෙකම හරි. මේක ලේසි. මේකට ලේසි. ඒකයි කියන්නේ මේ තනි පදේ ආදේශ කරන්න ලේසි. මේකටත් ඒක හරි. ඔය දෙකම හරි. දෙකම එකයිනේ. a ධන b කිව්වත් b ධන a කිව්වත් එකයි. හරිද? දැන් තේරුණාද මම මේ කියපු දේ? මම මේ කියපු එක තේරුණාද? a n ඍණ r මේකෙන් මේක අඩු කරලා දාන්න x r උච්චයි. ඊට පස්සේ දැන් මේකේ r සමානයි බිඳුවට ලියුවොත් කොහොමද? a ධන x ගේ n එක r සමානයි බිඳුවට මේ සිග්මා කියන්නේ මොකක්ද කියලා අහයි. සිග්මා කියන්නේ එකතුවක්. මේක දැන් ඔයාලා මෙහෙම තිබ්බොත් a ධන b ගේ වර්ගය කියන්නේ මොකද්ද? a වර්ගය ධන 2ක් ab ධන b වර්ගය. a ධන b ගේ 3 කියන්නේ මොකද්ද? a 3 ධන 3ක් a වර්ග b ධන 3ක් ab වර්ග ධන b 3නේ. හරිද? මේ එකතු වෙලා තියෙන එක නිකන් මේ සාධාරණ පදේ කියලා තියෙන සිග්මා කියලා එකක් දානවා. එච්චරයි. මේ ප්‍රසාරණය කරලා දීලා තියෙන එක මේක නිකන් මේ පැක් කරලා දීලා තියෙන එක මේ සිග්මා එකේ අදහස් වෙන්නේ. එකතුවක්. සිග්මා එකේ අදහස් වෙන එකතුවකට මේ පොදු පදයක් දාලා තියෙනවා. හරිනේ? ඕකේ තියෙන පැස්කල් ත්‍රිකෝණය කියලා එකක් තියෙනවා. ඒක වගේ එක මේ කතාව තියෙන්නේ. ඉතින් මේකෙන් වඩා මම කියන දේ මේ පැහැදිලි කිරීම වලට තේරෙනවා කියලා. හරි. ඊට පස්සේ r සමානයි බිඳුව දාන්න. r සමානයි බිඳුව දැම්මත් මොකක්ද වෙන්නේ? nc බිඳුව. දැන් r සමානයි බිඳුව දැන් යන්න ඕන. බිඳුව 1 2 3 ඊට පස්සේ n ඍණ 1 n. ඔන්න ඔතනට යන්න ඕන. ඔය සංඛ්‍යා පද්ධතියම ලියන්න ඕන.
ඒකනේ ඔය මේ සාධාරණ පදේ එළියට තියෙන්නේ. ඔයා හිතන්න එහෙනම් r සමාන බිඳුව දුන්නා කියලා. nc බිඳුව. ඊට පස්සේ nc බිඳුව ලියුවා. ඊට පස්සේ a r කියන්නේ කීයද? බිඳුවට. එතකොට a n x බිඳුව. x බිඳුව කියන්නේ 1යි. x බිඳුව කියන්නේ 1යි. ඊට පස්සේ done. ඒක ලියන්න ඕනේ නැහැ. 1යි. ඊට පස්සේ මේ nc 1 a n ඍණ කීයද? 1 x 1. ඒක ලියන්න තියෙන්නේ දන්නේ. හරි. ඒක ලියන්න තියෙන්නේ දන්නේ කට්ටිය. මේ x 1 කියන එක. ඒක ලියන්න ඕනේ x බිඳුව එක ඕනම බලයක බිඳුවක් 1යි. ඒකට ඒක ලියන්න ඕනේ නෑනේ. වැඩි වෙනවනේ. ගුණ කිරීම මඩ තියෙන්නේ. nc 2 a n හොරගෙන 2 x 2. දැන් මෙහෙම අපිට ලියන්න පුළුවන්. දැන් අපි අන්තිම ටිකට එමු. අන්තිම ටිකට එමු. අන්තිම ටිකට nc n ඍණ 1. දැන් n පුරවන්න ඕනේ. nc n ඍණ 1. එතකොට a n ඍණ r කියනවාද n ඍණ 1. මේ n ඍණ 1 මේ 1යි x n ඍණ 1යි ධන nc n ඍණ 1ට පස්සේ n මේ බිඳුව 1 2 3 4 5 6 7 8 n කියන්නේ 100 නම් මේ 99 මේ 100 a n ඍණ n බිඳුව එන ලියන්න ඕනේ නැහැ ලියමුකෝ නැත්තම් මෙතන x බිඳුව දාන 1 මෙතන a බිඳුව x n ඔයාලට තේරෙනවද මේ a n ගේ බලය අඩු වෙගෙන ගියා a බිඳුව වුණා x ගේ බලය බිඳුවේ ඉඳන් n දක්වා ගියා මෙන්න මේකට තමයි මෙන්න මේ සාධාරණ පදය අපි ලියුවේ මෙන්න මේකට තමයි අපි සාධාරණ පදය ලියුවේ හරිද ලස්සනයි එතකොට ඔයාලට තව එකක් අපි දැනගන්න ඕනේ මෙන්න මේක r සමානයි බිඳුව මේ කීවෙනි පදයද r සමානයි බිඳුවේ r සමානයි බිඳුවේ r සමානයි බිඳුවේ මේ කීවෙනි පදයද පළවන පදය නේ පළවන පදය ඊට පස්සේ මේ r සමානයි 1 ද කීවෙනි පදයද දෙවන පදය මේක r සමානයි 2 මේ කීවෙනි පදයද තුන්වන පද. ඔයාලට තේරෙනවා පදවලට වඩා එකක් අඩුයි r. පදයට වඩා එකක් අඩුයි r. මේක එහෙනම් මේක r සමානයි n ඍණ 1 නම් කීවෙනි පදද? n වන පදය. සිංහල ගණන් ඉච්චට ගන්න එපා. මේක r සමානයි n නම් මේ කීවෙනි පදද? n ධන 1 වන පදය. ඔයා r කීයද ලියන්නේ ඒකේ පදය ඊට වඩා වැඩි පදය මේ පදේ 1 2 3 4 පටන් ගන්න r බිඳුවේ ඉවර වෙන්නේ n ගෙන් හැබැයි පදයක් වැඩි වෙන්නේ අයියේ බිඳුව කියන එකක් ආවනේ ඒකෙන් තමයි පදයක් වැඩි වෙන්නේ r 1 වෙනි පදය r සමානයි බිඳුව කියන්නේ පළවෙනි පදය r සමානයි 2 කියන්නේ දෙවෙනි පදය r සමානයි 2 කියන්නේ තුන්වෙනි පදය r සමානයි 1 කියන්නේ දෙවෙනි පදය r සමානයි n කියන්නේ n ධන 1 වන පදය ඒකින්ද අපිට අර ඕලෙවල් කාලේ ඉන්නේ සමාන්තර ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි ඕකේ අපිට මේ PR කියන එක නැත්තම් PR ධන එක මෙන්න මේක මම ලියන්න PR ධන එක කියන එක අපිට ලියන්න ඕන NCR A N ඍණ R XR කියලා. ඇයි මෙහෙම ලිව්වේ? මේ බලන්න මේකම තමයි මේ ඉඳලා තියෙන සාධාරණ පදයක් විදියට මේ පදය මේ කීවෙනි පදයද කියන එක තමයි මේ TR ධන එක කියන්නේ මේ වල R සමානයි බිඳුව කියන එක අදශක R සමානයි බිඳුව කියන්නේ T1 N C බිඳුව A N ඍණ බිඳුව X බිඳුව මේ N C බිඳුව A N X බිඳුව මේ මෙන්න මෙතනින් එන්නේ
මෙන්න මෙතනින් එන්නේ T1 මෙතනින් එන්නේ T2 මෙතනින් එන්නේ T3 මෙතනින් එන්නේ Tn මෙතනින් එන්නේ Tn දන්න එක මේ T1 නේද මෙන්න මෙතනට මේවල මෙතනට r සමානයි බිඳුව ආදේශ කරන්න. එතකොට T1 සමානයි NC බිඳුව A NC බිඳුව A R බිඳුවයි A N X R බිඳුවයි. මෙන්න මේක නේද මෙන්න මෙතන තියෙන්නේ T1 T1 එහෙනම් මේකට මේක සමානයි. මේ TR ධන එක කියන්නේ මොකද? මෙන්න මේ සාධාරණ පදේ. මේක TR ධන එක උනේ ඇයි කියලා ඒකෝ තීරණය කරන්න. R ධන එක නෙමෙයි. R ධන TR ධන එක කියන්නේ R සමාන R සමාන බිඳුව දෙන්න දක්වන්නේ. ධන R ට වඩා පදයක් වැඩිම දෙන්නේ. ඒකින් තමයි මේ TR ධන එක උනේ. තේරුණා නේද? ඔන්න ඕක තමයි විස්තර. මෙන්න මේකේ r සමානයි n උනොත් n ධන එක් වෙනි පදේ හරිනේ මේ ඒ r සමානයි n ධන එක් වෙනි පදේ කිසිම වරද්දක් නැහැ මෙතන ලියලා තියෙනවා. මේක ලියලා තියෙන පදේ හඳුනගන්න. කීවෙනි පදයද තියෙන්නේ? r සමාන n n ධන එක් වෙනි පදේ. මේ ශ්‍රේණියේ n ධන එක් වෙනි පදේ. ඒ කියන්නේ අන්තිම පදේ. තේරුණාද? ඔන්න ඔච්චරයි.